ලංකාවේ වාර්ෂිකව පැවැත්වෙන තේරුත්සවයන් අතර ප්‍රමුඛ තැනක් ගන්නා තේරුත්සවයක් ලෙස මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ තේරුත්සවය සැලකෙනවා. පත්තිනි මෑණියන් ප්‍රමුඛ තේරු රථ පහකින් මෙම විචිත්‍රවත් තේරුත්සවය සමලංකృతව පවතිනවා. පත්තිනි මෑණියන් බෞද්ධයන්ගේද නොමද ගෞරවාදරයට පුද පූජාවනට ලක්වන බැවින් මාතලේ නගර මැදයේ පිහිටා ඇති මේ විසල් කෝවිලට බෞද්ධයන්ගේද පැමිණීම ඉහළ අගයක් ගනු ලබනවා. හින්දු බැතිමතුන් සියලු කාර්යයන් පසේ කළා මෙම උත්සවයට තම දායකත්වය සපයනු ලබනවා. පමණක් නොව තමන් පිහිට අපේක්ෂා කරන දේව රථය වෙත ගොස් ආශිර්වාද ලබා ගනු ලබනවා. මෙම දෙවියන් පෙරටු කොටගත් රථ පෙළහරේ සුවිශේෂත්වය වන්නේ බැතිමතුන් රොද බැඳී මෙම රථය සෙමෙන් වීදි සිසාරා ගෙන යාමයි. පත්තිනි මෑණියන්ගේ රථය වටා බැතිරිතින් රොක්වන භක්තිකයන්ගේ ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගනු ලබනවා. රාත්‍රියේ 8 පසුව මාතලේ වීත්තේ එකම හිස් ගොඩකින් පිරී යන්නේ දේව ආශිර්වාදයක් විලසිනුයි. හින්දුන්ගේ සුවිශේෂී ඇඳුම් පැළඳුම් ආයිත්තම් දේව ආශිර්වාදයෙන් හැඩගැන්වුණු නළල්තලා මෙහිදී අපූර්ව සංස්කෘතික බැඳියාවකට මම්පෙත් විවර කරනවා. ඒ මතු නොව ලංකාවේ රූමත්ම ලදුන් වෙසෙනා නගරය ලෙස සැලකෙන්නේ මාතලේ පුරවරයයි. එවල් සොඳුරු ලදුන්ගේ පාරාදීසයක් ලෙසද මෙම උත්සව භූමිය පෙරී පවතිනවා. වීථි මතින් වඩම්ම වන දෙවියන් රැගත් රථ සමීපයට යන බැතිමතුන් පැණි මිශ්‍ර කිරිබත් කැවිලි සහ පළතුරු වලින් දෙවියන් පුදනු ලබනවා. රන්මාලා වලින් දේව රූප සරසන බැතිමතුන් සස්ත්‍රීකත්වය පතා පොල් මිතුරු ලබනවා. එසේම පැමිණෙන බැතිමතුන්ට දානශාලා පවත්වමින් සංග්‍රහ කරනටද මාතලේ නගරවාසීන් අමතක කරන්නේ නැහැ. 1874 වසරේදී මෙම මුත්තුමාරි අම්මාන් කෝවිල ඉදිකර තිබෙනවා. අතීතයේ ගසක් යට කුඩා වන්දනා ස්ථානයක්ව පැවති මෙම කෝවිල අද මෙරට කෝවිල් අතර විශාලතම කෝවිලක් ලෙස හඳුනාගත හැකි. කෝවිලේ ගෝපුරය අඩි 108ක් පමණ උසින් උතු බව සහ කුඩා පිළිම 1008කින් සමන්විතව පවතින බව වාර්තාවල සඳහන්. එය මෙරට පවතින උසින් වැඩිම ගෝපුර අතරින් එකක් ලෙසද සැලකෙනවා. සුවිශේෂී සංස්කෘතික ආගමික වටිනාකමකින් යුත්තු මෙම තේරු උළෙල මග නොහැර සහභාගී විය යුත්තක් බව කිව යුතුයි.